හලෝ ගුඩ් මෝනින්. මම අද යන්න හදන්නේ පෙළියත්ත දුම්රිය ස්ථානයේ ඉඳලා කොළඹ කොටුවට. අපි දැන් මෙතෙන්ට එනකොට උදේ 8 විතර වුණා. අපි දැන් මුලින්ම ටිකට් ගන්න තමයි හදන්නේ. අපි දෙවෙනි පන්ති ටිකට් එකක් තමයි ගන්න යන්නේ. මේ තියෙන්නේ ඔයාලට මේ බලා ගන්න පුළුවන් දුම්රිය පිටත් වෙන ටයිම් ටික. ඔයාලා වීඩියෝ එක නවත්තලා මේ බලන්න. අපි මෙතෙන්ට එනකොට ටිකක් සෙනග හිටියා. මොනද අපි ටිකට් ටික ගන්නවා. බෙලියත් ඉඳලා කොළඹ කොටුවට එක්කේ රුපියල් 650ක් යනවා. ඊට පස්සේ මෙතනින් එයාලා වේදිකාවට ඇතුල් වෙන්න කලින් ටිකට් එක මාක් කරනවා. තියෙන බෙලියවල දුම්රිය ස්ථාන. මොන දැන් කෝච්චි එනවා රජ රට රජින දුම්රිය එන්නේ. hari තමයි second class coach පෙට්ටිය එන්නේ. මම මේ දැන් ඉන්නේ second class coach පෙට්ටියේ. අරන් යන්නේ. මේ බෙලියට දුම්රිය ස්ථානට පේනවා ඇතින් පොඩි පාන්සලක්. මම මෙතන ඉන්නේ second class දුම්රිය මැදිරියක. අපි දැන් මේ බෙලියත්තෙන් පිටත් වෙන්න හදන්නේ. අපි පිටිපස්සට යන දුම්රිය මැදිරියක තමයි වාඩි වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ මුලින්ම බෙලියත්ත මොන හරි ඔයගොල්ලෝ දැන් කෝච්චි යන ගමන් කන්න මොන හරි ගන්න හිතන් ඉන්නවනම් එතන කැන්ටින් මහ ලොකු දෙයක් ගන්න නෑ. ඒකේ බයිට් වර්ග ස්නැක් වර්ග එහෙම ලොකුවටම නෑ. ෂෝටිස් උනත් පොඩි ප්‍රමාණයක් තිබ්බේ. ඒකින්ද ඔයගොල්ලෝ ඒව ගන්න දේවල් මේ පිටින් අරන් එන්න. සාමාන්‍යයෙන් ඒක කිරි පැකට් ඒ වගේ જાති නම් තියෙනවා. නෙස්කැෆේ එකක එහෙම ගන්න පුළුවන්. ඒක මතය තියන්න ඔයගොල්ලෝ. දැන් අපි මේ ඉන්නේ වැවුරු කන්නල ස්ටේෂන් එකේ. මේකෙදි මේ අපිට බලන්න පුළුවන් වැවුරු කන්නල බුද්ධ ප්‍රතිමාව අපිට තේනවා. ඒකේ මේ දිනවල නඩත්තු කටයුතු සිදු වෙනවා. මේ බෙලියට ඉඳන් මාසෙට එනකම් මේ හදපු ටික මේ හදපු රේල් පාරේ ගොඩක්ම හදලා තියෙන්නේ මේ කණු මත. ඒ කියන්නේ පාලමක් වගේ තමයි පාලමක තමයි තියෙන්නේ රේල් පාර. සාමාන්‍යයෙන් කිලෝමීටර් ගණනක් දුරට මේ පාලම් උඩ තමයි තියෙන්නේ. ඒකත් වෙන විශේෂත්වයක් මේක. මගෙත් මේ ෆස්ට් ටයිම් තමයි මේ බෙලියට ඉඳන් මාතට යන්නේ. මං එන්න ගිහිල්ලා තියෙන මාතේ ඉඳන් අන්දාදපුර කොළඹ කොටුවර එහෙම ගිහිල්ලා තියෙනවා. මේ දැගොල්ලන්ට අහුවෙන්නේ මේ බින්ගේ අර දුම්රියෙන් ගිහිවන තේර දැක ගන්න ඕන නිසා මම මේ සම්පූර්ණ එක දිගටම මේ බින්ගේ ඇතුලේ යනකොට කොහොමද බලාගන්න වීඩියෝ එක දාලා තියෙන්නේ. ඒ වෙලාවට කලුවරම වෙන කෝච්චි. මේක නම් ගොඩක් දුරේ ගන්නෙ. සාමාන්‍යයෙන් ගොඩක් දිග බින්ගේවල් තියෙන. එතකොට නිකන් වෙලාවක යනවා වගේ තමයි අපිට දැනෙන්නේ. මේ කෝච්චි දුම්රිය මැදිරිය දෙක වෙන් වෙන තැන අර ඒකේ අර කෝච්චි ගැස්සෙන අනුව අර ඒ කෑල්ල ඉහළ පහළ යනවා. මේ දැන් අපි ඉන්නේ මාතර ස්ටේෂන් එකේ. බස් එක යනකොට වඩා හරි ආසයි මේ කෝච්චිය යන්න. දැන් අපිට ඈතින් බුදු පිළිමයක් බලා ගන්න පුළුවන්. අලුත්ගම ස්ටේෂන් මේ ඈතින් පේන මොහොත. මේ අපේ සයිඩ් එකට මේ මොහොත පේන්නේ නැහැ. අපි බෙලියත්ත ස්ටේෂන් එක ප්ලැට්ෆෝම් එක පැත්තේම සයිඩ් එකේ වාඩි වුණේ. ඒ අතර මොහොත පේන්නේ නැහැ. ඔය මොහොත පේනවා නම් අනිත් පැත්තේ සයිඩ් එකේ තමයි වාඩි වෙන්න ඕනේ. ඔයාලා වාඩි වෙද්දී මේ මොහොත බලන්න ඕන අනිත් පැත්තේ සයිඩ් එක වාඩි වෙන්න.
ගියහම දැන් බල යනකොට ටික වෙලාවකින් කෝච්චියට ටික්කෝ ආවා. ටික්කෝ කියන්නේ මේ කෝච්චිය අපි ටිකට් පතක් මිලදීගෙන යනවද නැද්ද කියලා චෙක් කරන්නේ නැහැ. එයාලා බලනවා අපි දැන් දෙවෙනි පන්තියේ නම් ඉන්නේ. අදාළ පන්තියේ ටිකට් එක දරන් තියෙන්නේ. හදිස්සියව තුන්වෙනි පන්තියේ ටිකට් එක ගන්න ඉන්න කෙනෙක් දෙවෙනි පන්තියේ හිටියොත් එයාලට දඩ ගහනවා. ඒ වගේම ටිකට් එකක් ගන්න නැතුව කෙනෙක් හිටියොත් එයාලට සාමාන්‍ය ලොකු දඩයක් ගහනවා. අර ගමන් ගාස්තු වගේ දෙගුණෙකුයි අර අමතර මුදලුයි ගහනවා. කියන එක තමයි අහලා තිබ්බේ. ඉතින් ගල්කිස්ස ස්ටේෂන් එක. එතන එහාට දිගටම මේ බිල්ඩින් තමයි බලන්න තියෙන්නේ. මම ඉතින් වැඩි විස්තරයක් කරන්නේ නැහැ. ඔයාලා දැන් ඉතින් කොළඹට කිට්ටු වෙන්නේ. ඔයාලා මේ බලන්නකෝ. ඔන්න දැන් අපි කොළඹ කොටුව ස්ටේෂන් එකට ආවා. එතනින් මේ බැහැ ගන්නකොට මේ හරි පරිස්සෙන් බැහැ ගන්න ඕනේ. මොකද කොච්චර ගොඩ වෙන්නේ නැහැ. පොර කනවා. දැන් අපි මේ එහා වේදිකාවට මාරු වෙන්න යන්නේ. ඒකට අපිට උඩින් පරිපෙලක් තියෙනවා. ඒනට ඊට වඩා ලේසි මේ වෙලාවේ කෝච්චි එක ගහලා තිබේ. කෝච්චිය ඇතුලෙන් යන එක ලේසි. ඒ කෝච්චියේදී අපිට පෙන්නේ තුන්වෙනි පන්තිය. දැන් අපි කොටුවෙන් මේ පිටත් වෙන්න යන්නේ. ඊට කලින් මේ අර චෙක් කරනවා අර ටිකට් එක. චෙක් කරලා එයාලා ඒක තියා ගන්නවා. මෙපෙන්නේ කොළඹ කොටුව ස්ටේෂන් එක. අපි එතනින් පික්මේ එකක් දාගන්න යන්නේ. මේ මට යන්න ඕනේ මේ බම්බලපිටියට. මේ පික්මේ එකක් දාගත්තා. ඒකෙන් ඒ හරියට යන්න සාමාන්‍ය 4:53ක් වගේ වුණා. ඊට පස්සේ අපි බස් එකේ වැඩ කටයුතු කරගත්තා. ඒක කරගෙන ඊට පස්සේ අපි කෑම කන තැනක් හෙව්වා. හැබැයි දැන් කෑම කන වෙලාවක් නෙමෙයි. 3:05 වුණා අපි කෑම කන්න හොයනකොට. ඊට පස්සේ තැනක් හොයන යද්දි අපිට චයිනීස් ඩ්‍රැගන් කැෆේ එක හම්බුණා. ඊට පස්සේ අපි එකෙන් ඔඩර් එකක් දැම්මා. චිකන් රයිස් එකක් දැම්මේ. අවුලන්නේ මේ වෙලාව හැටියට රසට තිබ්බා. ලොකු පෝෂන් එකක් තිබ්බා. සාමාන්‍යයෙන් දෙන්නෙට ගන්න බෑ. මේක 1800 ගාන දාලා තිබ්බේ. එතන සර්විස් චාර්ජ් එකත් එක්ක 2070ක් වගේ වුණා. ඊට පස්සේ අපි ඒ කාලෙවිල්ල එහෙමම ඇවිදින ටයිම් එකක් තිබ්බේ නෑ. ගෙදර එන්න ඕනේ හින්දා. එහෙම මායි පික්නික් එකක් දාගෙන කොළඹ කොටුවට ආවා. මේ පේන්නේ කොළඹ පෝට් සිටි එක. මේ ගෝල්ඩ් ෆේස් එක හරි. අර තියෙන්නේ මේ BOC බිල්ඩින් එක. මෙතන නම් දන්නවනේ ඔයගොල්ලෝ. මේ තියෙන කින්ස්බරි එක. අපි කොළඹ කොටුවේ මේ අපිට අවශ්‍ය උපකරණ ටිකක් අරගෙන එසේම ටග්ගල හයිවේ බස් එකේ නැග්ගා. නැගලා මාකුඹුරට ඇවිල්ලා ඒ කියන්නේ මාකුඹුර පොඩ බස් එක නවත්තලා තියෙනවා. එහෙමම ආයෙ පිටිපිටියට ආවා. සාමාන්‍ය 1800 ගණක් වුණා මේ ටිකට් එක. එහෙනම් මෙතනින් මේ බ්ලොග් එක ඉවරයි. එහෙනම් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.